ප්‍රශ්න වලින් තනියම ගේම ඉල්ලන්න. ජීවිතේ හොඳම වර්ෂන් එක හැදෙන්නේ හැමදේම හොඳින් යන කාලේ නෙවෙයි. සල්ලි තියෙන කාලෙත් නෙවෙයි. මිනිස්සු වටේ ඉන්න කාලේ නෙවෙයි. මිනිස්සු චීස් බටර් ගන්න කාලේ නෙවෙයි. හැමෝම ඔයාව අගය කරන කාලෙත් නෙවෙයි. හැමදේම කැඩිලා බිඳිලා විනාශ වෙලා තව එකම එක හීනයක්වත් ඉතුරු වෙලා නැති, තව එකම එක අඩියක්වත් තියාගන්න පණ නැති රොක් බොටම් එකටම බිමටම වැටිලා තියෙන කාලේ තමයි ජීවිතේ හොඳම වර්ෂන් එක හැදෙන්නේ. කවුරුත් උදව් කරන්න එන්නේ නැති කාලේ. කතා කරන්න කෙනෙක් නැති කාලේ. account එකේ සල්ලි නැති කාලේ. ඔයා හදපු plan එක fail වුණාට පස්සේ, ඔයා විශ්වාස කරපු මිනිස්සු ඔයාව දාලා ගියාට පස්සේ, ඔයාටම ඔයා ගැන සැක හිතෙන කාලේ. අන්න ඒ කාලේ තමයි ඔයා ඇත්තටම කවුද කියලා ජීවිතය පරීක්ෂා කරන්නේ. හැබැයි ප්‍රශ්නයක් ආව ගමන් අපි අහන පළවෙනි ප්‍රශ්නය මොකද්ද? ඇයි මටම මේක වෙන්නේ? ඇයි මම මොන වැරද්දක් කරාටද? අනිත් කට්ටිය හොඳින් ඉන්නකොට මට විතරක් ඇයි? මෙන්න මේ ප්‍රශ්න හරිම සාමාන්‍යයි. හැබැයි ඒ ප්‍රශ්න ඔයාව ඉස්සරහට ගෙනියන්නේ නැහැ. ඒ ප්‍රශ්න එහෙම ඇහුවා කියලා, ඔයාගෙන් එහෙම ඇහුවා කියලා ඔයාව ඉස්සරහට ගෙනියන්නේ නැහැ. ඒවා ඔක්කොම ඔයාව වින්දිතයෙක්, වික්ටම් කෙනෙක්, අසරණයෙක් බවට පත් කරන එක විතරයි කරන්නේ. ඒ වෙනුවට අද ඉඳන් ප්‍රශ්නයක් ආවම මෙන්න මෙහෙම අහන්න. මේකෙන් මම මොනවද ඉගෙන ගන්න ඕනි? මේ ප්‍රශ්නය මට පෙන්වන්නේ මගේ මොන දුර්වලකමද? මම වෙනස් කරන්න ඕනි මොකද්ද? මේක මෙන්න මේ මගුල ආයෙත් වෙන්නේ නැති වෙන්න නොවෙන්න මම හදන්න ඕනි සිස්ටම් එක මොකද්ද? අන්න එතනින් තමයි ප්‍රශ්නයක් දඬුවමක් වීම නතර වෙලා, ප්‍රශ්නෙට දඬුවමක් වීම නතර වෙලා පාඩමක් වෙන්න පටන් ගන්නෙ. ප්‍රශ්න වලින් පැනලා යන ජීවිතේ වැඩක් නැහැ. මිනිස්සු ගොඩක් දෙනා ප්‍රශ්න වලට මූණ දෙන්නේ නැහැ. එයාලා ඒව අමතක කරන්න හදනවා. ෆෝන් එක අරගෙන පැය ගණන් ස්ක්‍රෝල් කරනවා, බොනවා, නිදා ගන්නවා, දවස පුරා ෆිල්ම්ස් බලනවා, තමන්ගේ ප්‍රශ්නෙට හේතුව අනිත් මිනිස්සු කියලා දොස් කියනවා. හැබැයි ප්‍රශ්නයක් නොබලා හිටියා කියලා ඒක නැති වෙන්නේ නැහැ. ප්‍රශ්නයකට මූණ නොදී හිටියා කියලා ඒක නැති වෙලා යන්නේ නැහැ. අඳුරු කාමරයක කැඩුණු පුටුවක් තියෙනවා කියලා හිතන්න. ඔයා ලයිට් එක නිවා දාලා කාමරයෙන් එළියට ගියා කියලා පුටුව හරි වෙන්නේ නැහැ. ඒ කැඩිච්ච පුටුව හොඳ පුටුවක් වෙන්නේ නැහැ. ඊළඟ පාර කාමරයට ගියොත් ඒක එතනම තමයි. ජීවිතේ ප්‍රශ්නත් ඒ විදිහටම තමයි. අපි නොබලා හිටියත් ඒවා එතනම තියෙනවා. ණය නොලිය හිටියා කියලා ණය නැති වෙන්නේ නැහැ. රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්න ගැන කතා නොකරා කියලා ඒ සම්බන්ධය හරි හොඳ සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න, ඒ රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. ශරීරය ගැන අවධානය නොදුන්නා කියලා සෞඛ්‍ය හොඳ වෙන්නේ නැහැ. බිස්නස් එකේ වැරදි ඩේටා නොබලා හිටියා කියලා බිස්නස් එක ලාභදායී ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ප්‍රශ්න වලින් පැනලා යන මිනිස්සු ටික කාලයක් සැනසෙයි. හැබැයි ප්‍රශ්න වලට මුහුණ දෙන මිනිස්සු තමයි ශක්තිමත් වෙන්නේ. ශක්තිමත් මිනිස්සුන්ගේ රහස ඔයා දන්නවද? ශක්තිමත් මිනිස්සුන්ගේ රහස තමයි අපි ශක්තිමත් මිනිස්සු දැක්කම හිතනවා එයාලට ප්‍රශ්න අඩුයි කියලා. එයාලට බය නැහැ කියලා. එයාලට හැමදේම හරියටම වෙනවා කියලා. නෑ. ශක්තිමත් මිනිස්සු කියන්නේ ප්‍රශ්න නැති මිනිස්සු නෙවෙයි. ප්‍රශ්න සමග ඉන්න ඉගෙනගත්ත මිනිස්සු. බය තිබුණත් තීරණ ගන්න මිනිස්සු. වේදනාව තිබුණත් වැඩ කරන මිනිස්සු. කවුරුත් නැති වෙලාවකත් තමන්ව අතාරින්නේ නැති මිනිස්සු. කඩුවක් මුවහත් වෙන්නේ මල් පෙති වලින් අතුල්ලලා නෙවෙයිනේ. ගලක ඇතිල්ලෙනකොට තමයි, ඝර්ෂණයත් එක්ක තමයි කඩුවක් මුවහත් වෙන්නේ. දියමන්තියක් හැදෙන්නේ පීඩනය යටතේ. ගහක් ශක්තිමත් වෙන්නේ සුළඟට, නියං කාලවලට, වැස්සට මූණ දෙනකොට තමයි ගහක් ශක්තිමත් වෙන්නේ. හැබැයි මෙතන වැදගත් වෙනසක් තියෙනවා. හැම පීඩනයක්ම දියමන්තියක් හදන්නේ නැහැ. වේදනාවෙන් හිටියා කියලා ශක්තිමත් වෙන්නේ නැහැ. වේදනාවෙන් ඉගෙන ගන්න කෙනාව විතරයි ශක්තිමත් කරන්නේ. එකම වැරද්ද නැවත නැවත කරනවා නම් ඒක ග්‍රෝ වෙන්නේ නැහැ. ඒක සංවර්ධනයක්. ඒක හොඳ සාර්ථකත්වයට පාර කියන්නේ නැහැ. එකම ටොක්සික් රිලේෂන්ෂිප් එකට ආයෙත් යනවා නම් ඒක ලව් එකක් වෙන්නේ නැහැ. ඒක හොඳ හෙල්දි ලව් එකක් වෙන්නේ නැහැ. එකම බිස්නස් මිස්ටේක් එක ඩේටා බලන්නේ නැතුව නැවත නැවත කරනවා නම් ඒක හොඳ සංවර්ධන ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ඔයාව මුවහත් කරන්නේ ඔයා එකෙන් පාඩමක් ඉගෙන ගත්තොත් විතරයි. ජීවිතය ඔයාට ටෙස්ට් එකක් දෙන්නේ ඇයි? අමාරු චැලෙන්ජස් දෙන්නේ ඇයි? ස්කූල් එකේ මුලින්ම පාඩම උගන්වලා පස්සේ ටෙස්ට් එකක් දෙනවා. හැබැයි ජීවිතේ එහෙම නෙවෙයි. ජීවිතේ මුලින්ම ටෙස්ට් එක දෙනවා, පස්සේ තමයි පාඩම උගන්වන්නේ. කෙනෙක් ඔයාව දාලා යනවා, ඊට පස්සේ ඔයා ඉගෙන ගන්නවා බවුන්ඩරිස් කියන්නේ මොකක්ද කියලා. බිස්නස් එක ෆේල් වෙනවා, ඊට පස්සේ කෑෂ් ෆ්ලෝ, ප්ලෑනින්, පේෂන්ස් කියන්නේ මොකක්ද කියලා ඔයා ඉගෙන ගන්නවා. යාළුවෙක් ඔයාව රවට්ටනවා, ඊට පස්සේ ට්‍රස්ට් එක දෙනකොට එවිඩන්ස් බලන්න ඕන කියලා ඔයා තේරුම් ගන්නවා. ඔයාට සල්ලි නැති වෙනවා, ඊට පස්සේ සේවින්, ඩිසිප්ලින්, රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ මොනවද කියලා ඔයා ඉගෙන ගන්නවා. අපි හැමෝම ජීවිතේ සමහර පාඩම් පොත් වලින් ඉගෙන ගන්නේ නැහැ. කැඩිලා බිඳිලා විනාශ වෙලා හොම්බ බිම යනගෙන තමයි මේ පාඩම් ඉගෙන ගන්නෙ. ඒකේ තේරුම කැඩිච්ච තැනම එකම තැන ඉන්න ඕනි කියන එක නෙවෙයි. ඒකේ තේරුම තමයි පාඩම ඉගෙනගෙනවා ඉස්සරහට යන්න ඕනි කියන එක. ප්‍රශ්නයක් ආවම කරන්න ඕනි දේවා දන්නවද? ඊළඟ පාර ලොකු ප්‍රශ්නයක් ආව ගමන් එකපාරට පැනික් වෙන්න යන්න එපා. කලබල වෙන්න යන්න එපා. පළවෙනි පියවර තමයි නවතින්න. එක දවසකින් හැමදේම විසඳන්න යන්න එපා. හදිසි තීරණ ගන්න එපා. කෙනෙක් රිදෙන්න මැසේජ් දාන්න යන්න එපා. අතීතයට දුවගෙන ගිහිල්ලා අයියෝ ගාගෙන අඬන්න ලෑස්ති වෙන්න එපා.
හුස්ම ගන්න, ටිකක් නිදා ගන්න, ඔළුව ටිකක් නිදහස් කරගන්න. දෙවෙනි පියවර ප්‍රශ්නය ලියන්න. මගේ ජීවිතේ අවුල් කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ මගේ ජීවිතේ අවුල් කියනවට වඩා මේක ලොකු හැඟීමකින් ලියන්න පුළුවන් නම්, ස්පෙસિෆික් ප්‍රොබ්ලම් එකක් විදිහට මේක ලියන්න පුළුවන් නම්, මට මාසික ආදායම මගේ වියදම් වලටත් වඩා අඩුයි. ඒ හින්දා මම මොකද්ද කරන්න ඕනි? මට අදාළ මට මෙන්න මේ දේ කරන්න ස්කිල් එකක් නැහැ. මම වැරදි කෙනෙක්ව විශ්වාස කරා. මගේ බිස්නස් එකේ සේල්ස් අඩුයි. මගේ ශරීරය දුර්වලයි. මෙන්න මේ විදිහට ප්‍රශ්නය පැහැදිලි වුණාම විසඳුම හොයාගන්න ලේසි වෙනවා. තුන්වෙනි පියවර ඔයාලට පාලනය කරන්න පුළුවන් දේ වෙන් කරලා පෙන්නනවා. කෙනෙක් ඔයාව දාලා ගියා. එයාව ආපහු එන්න කියලා ඔයාට බල කරන්න බෑ. හැබැයි ඔයාගේ හීලින් එක පාලනය කරන්න පුළුවන්. කෙනෙක් දාලා ගියාට පස්සේ එයා ගිහිල්ලා කරන දේවල්වත් ආපහු එයා ඔයාගේ ජීවිතේට එන්න ඕනි කියන එකවත් ඔයාගේ පාලනයෙන් තොර දෙයක් නේ. එහෙම කරන්න ඕනිත් නෑනේ. හැබැයි ඔයා සනීප වෙන. ඔයාගේ හීලින් ප්‍රොසෙස් එක ඔයාට පාලනය කරන්න පුළුවන්. බිස්නස් එක ෆේල් වුණාට ඔයාට මාකට් එක පාලනය කරන්න බෑ. හැබැයි ප්‍රොඩක්ට් එක, ප්‍රයිසින් එක, මාකටින් කරන විදිය, වියදම මෙන්න මේ දේවල් ඔයාට පාලනය කරන්න පුළුවන්. අනිත් මිනිස්සු ඔයා ගැන මොනවා හිතනවද කියලා ඔයාට පාලනය කරන්න බෑ. හැබැයි ඔයාගේ වැඩ ඔයාට පාලනය කරන්න පුළුවන්. හතරවෙනි පියවර ඊළඟ කුඩා පියවරට යන්න. ජීවිතේ හැමදේම හදන්න යන්න එපා. අද කරන්න ඕනි දේ විතරක් කරන්න. කෝල් එකක් ගන්න තියෙනවා නම් ඒක ගන්න. CV එකක් අප්ඩේට් කරන්න තියෙනවා නම් ඒ CV එක අප්ඩේට් කරන්න. ණය ලිස්ට් එකක් ලියන්න තියෙනවා නම් ඒ ණය ලිස්ට් එක ලියන්න. විනාඩි 20ක් ඇවිදින්න තියෙනවා නම් ඒක විනාඩි 20 ඇවිදින්න. මෙන්න මේ ණය ලිස්ට් එක ලියලා ඉඳලා පොඩ්ඩක් විනාඩි 20ක් විතර ඇවිදින්නකෝ. ඔයාට නිකම්ම මොකද්ද කරන්න ඕනි කියලා අයිඩියා එකත් ඔලුවටම හම්බෙනවා. ක්ලයන්ට් කෙනෙක්ට මැසේජ් එකක් යවන්න තියෙනවා නම් ඒක යවන්න. වීඩියෝ එකක පළවෙනි මිනිත්තු ටික රෙකෝඩ් කරන්න තියෙනවා නම්, විනාඩි ටික රෙකෝඩ් කරන්න තියෙනවා නම් ඔයා ඒක කරන්න. පුංචි පියවරක් ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ නැහැ. හැබැයි මේ පුංචි පියවර ඔයාගේ ඩිරෙක්ෂන් එක, යන පාර වෙනස් කරනවා. ඩිරෙක්ෂන් එක වෙනස් වුණාම ඩෙස්ටිනේෂන් එකත් වෙනස් වෙනවා. ඔයාගේ ඉරණමත් වෙනස් වෙනවා. තනියම ගේම ඉල්ලන එකේ ඇත්ත තේරුම මොකද්ද? ප්‍රශ්න වලින් තනියම ගේම ඉල්ලන්න කියන්නේ කාගෙන්වත් උදව් ඉල්ලන්න එපා කියන එක නෙවෙයි. හැම බරක්ම තනියම උස්සගෙන යන්න කියන එකත් නෙවෙයි. උදව් ඕන වෙලාවට උදව් ඉල්ලන්න, විශ්වාසදායක කෙනෙක්ට එක්ක කතා කරන්න, ප්‍රොෆෙෂනල් හෙල්ප් ඕන නම් මේකත් ගන්න. හැබැයි අවසානයේ ඔයාගේ ජීවිතයට වගකීම ගන්න ඕනි ඔයා. ඔයා යන පාරේ ඔයා කරන දේවල් වල වගකීම ගන්න ඕනි ඔයා. කවුරු හරි ඇවිත් ඔයාට ඔයාගේ ඩිසිප්ලින් එක හදලා දෙන්නේ නැහැ. කවුරු හරි ඇවිත් ඔයාට ඔයාගේ ණය ටික ගෙවලා දෙන්නේ නැහැ. කවුරු හරි ඇවිත් ඔයාට ඔයාගේ කැඩිච්ච විශ්වාසය නැවත හදන්නේ නැහැ. මිනිස්සු උදව් කරයි, අත දෙයි, පාර පෙන්නයි. හැබැයි නැගිටින්න ඕනි ඔයා. තනියම ගේම ඉල්ලනවා කියන්නේ තමන්ව නැති කරගන්නවා කියන එකට නෙවෙයි. තනි කරනවා කියන එකට නෙවෙයි. තනියම ගේම ඉල්ලනවා කියන්නේ තමන් තමන්ව තනි කරන්නේ නැහැ කියන එකට. අනිත් හැමෝම ගියත්, මොන මනුස්සයා ඔයාගේ ජීවිතෙන් ගියත් ඔයාව අතාරින්නේ නැති එකට තමයි තනියම ගේම ඉල්ලනවා කියන්නේ. අද වේදනාව හෙට කතාවක් වෙනවා. අද ඔයාට තියෙන ප්‍රශ්නය හෙට ඔයාගේ ලොකු අත්දැකීමක් වෙන්න පුළුවන්. ඔයා hina වෙවි කියන ලොකු රසබර කතාවක් වෙන්න පුළුවන්. අද ඔයා අඬන හේතුව හෙට තව කෙනෙක්ව නැගිටවන්න පුළුවන් කතාවක් වෙන්න පුළුවන්. අද ඔයා ෆේල් වුණු බිස්නස් එක හෙට ඔයා හොඳ බිස්නස් එකක් හදනකොට ඔයාට තියෙන හොඳම ලෙසන් එක වෙන්න පුළුවන්. අද ඔයාව දාලා ගිය කෙනා හෙට ඔයාට ඔයාගේ සෙල්ෆ් රෙස්පෙක්ට් එක, ආත්ම ගෞරවය උගන්වපු කෙනා වෙන්න පුළුවන්. අද ඔයාට තියෙන ණය ටික, ණය කන්දරාව හෙට ඔයාට සල්ලි පාලනය ඉගැන්වූ ගුරුවරයා වෙන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ ඔයා මේ තැනේම නවතින්නේ නැත්තම් විතරයි. අවසාන පණිවිඩය මොකද්ද මට ඔයාට කියන්න තියෙන? මතක තියාගන්න, සැප පහසුව මිනිසුන්ව සනසනවා, ප්‍රශ්න මිනිසුන්ව මුවහත් කරනවා. තව එකක්, තව විදිහකට කිව්වොත් එම සැප පහසුව මිනිසුන්ව සනසනවා, හැබැයි විනාශ කරනවා. ප්‍රශ්නවලට මුහුණ දෙන එක මිනිසුන්ව මුවහත් කරනවා. හැබැයි ප්‍රශ්නවලට වෛර කරන්න එපා. ඒවට ආදරය කරන්න ඕනිත් නෑ. ඒ වගේ ඉගෙන ගන්න. ඊළඟ පාර ප්‍රශ්නයක් ආවට පස්සේ ඇයි මටම කියලා අහන්න එපා. මේක මට උගන්වන්න හදන්නේ මොකද්ද කියන එක විතරක් අහන්න. පැනලා යන්න එපා. කෙලින් බලන්න. ප්‍රශ්නය නම් කරන්න. ප්‍රශ්නය ලියන්න. මෙන්න මේක තමයි ප්‍රශ්නේ කියලා ලියන්න. ඒවෙන් හැංගෙන්න මේ පැනලා යන්න හදන්න එපා. ප්‍රශ්නය ලියලා ඊට පස්සේ විසඳුම හොයන්න. පාලනය කරන්න පුළුවන් දේ පාලනය කරන්න. පාලනය කරන්න බැරි දේවල් පැත්තකට කරන්න. දවසෙන් දවස ටික ටික ඉස්සරහට යන්න. මොකද අවසානයේ දිනන්නේ ප්‍රශ්න නැති කෙනා නෙවෙයි. හැමදාම ශක්තිමත්ව හිටපු කෙනත් නෙවෙයි. හැමදාම දිනපු කෙනත් නෙවෙයි. ප්‍රශ්න මැදත් තමන්ව අතෑරපු නැති කෙනා තමයි දිනන්නේ. ඔයාද ලොකු ප්‍රශ්නයක් මැද ඉන්නවා නම් මේක මතක තියාගන්න. මේ ප්‍රශ්නේ ඔයාගේ අවසානය වෙන්න ඕනි නෑ. මේක ඔයාගේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක වෙන්න පුළුවන්. මේක ඔයාගේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුළුවන්. මේක ඔයා කලින්ටත් වඩා මුවහත් වෙලා නැගිටින තැන වෙන්නත් පුළුවන්. ඒ හින්දා ප්‍රශ්න වලින් තනියම ගේම ඉල්ලන්න. කී පාරක් වැටුණත්, කී පාරක් රිදුනත්, කී දෙනෙක් ඔයාව දාලා ගියත් ඔයාව අතාරින්න එපා. මොකද ගේම් එක දිනන්නේ ප්‍රශ්න නැති කෙනා නෙවෙයි, ප්‍රශ්න මැදත් නොනැවතී ඉදිරියට ගිය කෙනා. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් වීඩියෝ එකක් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, ආදරෙන් ඉන්න. බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. වට good luck පුංචි කුඹියෝ. වට good luck.